ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. 2025 ආසියානු කුසලානයේ අබුඩාබි හිදී මේ දිනවල පැවැත්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු T20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කල්ලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන ආසියා කුසලාන තරගය හොංකොං වලට එරෙහිව ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. කාසියවාසී ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරු සීෂාන් අලි 4 පහර දෙකක් ඇතුළුව ලකුණු 23ක් ලබා ගත්තා. එන්සි රාත් ලකුණු 46යි. බාබර් හයට් ලකුණු 4යි. නිසගත් කාන් නොදැවි ලකුණු 52ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 4ක් හා 6 පහර 2ක් ඇතුළත්. ඔවුන්ගේ කණ්ඩායමේ නායක යසීම් ලබා ගත්තේ ලකුණු 5යි. අයිසන් කාන් නොදැවි ලකුණු 4යි. කෙසේ වෙතත් හොංකොං කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කල්ලු 4ක් පමණක් දැවි ලකුණු 149ක් ලබා ගත්තා. මේ ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවූ ඉලක්කයක්. කල්ලු දවා ගැනීම අතින් දුෂ්මන්ත ජමීර කල්ලු 2ක්ද වනිදු හසරංග හා දසුන් ශානක කල්ලු 1 බැගින් දවා ගත්තා. තරගයේ හොඳම පන්දු යැවීම දුෂ්මන්ත ජමීර වාර්තා කරා. පසුව ලකුණු 150ක් අඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සුපුරුදු පරිදි 6 පහර 2යි 4 පහර 6ක් ඇතුළුව ලකුණු 68ක් ලබා ගත්තා. ඔහු දුවද්දී දැවී යාමකට ලක් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 11කට අනුෂ්මන් රාත් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. පසුව පිළියෙල පිවිසි කමල් මිෂාර ලකුණු 19ක් ලබා ගත්තා. කුසජනිත් පෙරේරා ලකුණු 20කට දැවී ගියා. කෙසේ වෙතත් පැතුම් නිශ්ශංක දැවී යන විට ලකුණු 119ට කල්ලු 3ක්ව තිබූ ලකුණු පුවරුව ඔහු දැවී යාමත් සමග ලකුණු 127ට කල්ලු 6ක් බවට ඉක්මනින් ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියා. කෙසේ වෙතත් පැතුම් නිශ්ශංකගේ ලකුණු 68ක ලකුණු සංඛ්‍යාව තුළ ඔහු උඩපන්දු 4ක් පමණ ලබා දුන්නා. නමුත් ඒවා නිසියාකාරව රැක ගැනීමට හොංකොං කණ්ඩායම නොහැකීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ඔහුට හිමි වුණා. දසුන් ශානක නොදැවී ලකුණු 6ක් ලබා ගත්තා. නායක චරිත සනංක ලකුණු 2කටද කමිලු මෙන්ඩිස් ලකුණු 5කටද දැවී ගියා. කෙසේ වෙතත් පසුව පිටියට පිවිසි වනිදු හසරංග 6 පහර 1යි 4 පහර 2ක් ඇතුළුව පන්දු 9ට ලකුණු 20ක් ලබාගෙන තරගය අවසන් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබන විට කල්ලු 6ක් දැවී සහ තවත් පන්දු 7ක් ඉතිරිව තිබුණා. කල්ලු ලබා ගැනීම අතින් යසීම් කල්ලු 2ක්ද ආයුෂ් කාන් සහ අයිසාස් කල්ලු 1 බැගින්ද දවා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. ඒ ලැබූ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් හොංකොං කණ්ඩායම ලැබූ පරාජයත් සමග තරඟාවලියෙන් ඉවත් වුණා. ඒ සියලු තරඟ පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පසුවනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයේ අද තරඟය එළඹෙන සැප්තැම්බර් මාස 18 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට පැවැත්වීම නියමිතයි. ඒ අතර අද දිනේදී බී කාණ්ඩය යටතේ සුපර් 4 තරඟ වටේට සුදුසුකම් ලබන දෙවන කණ්ඩායම තේරෙන තරඟයක් වන බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය පැවැත්වෙනවා. මෙම තරඟ නැරඹිය හැකි ආකාරය ලෙස නිල රූපවාහිනී විකාශන අයිතිය channel I නාලිකාව ඔස්සේ ලබාගෙන තිබෙනවා. තවද ඩයලොග් TV හා PO TV ඔස්සේද තරඟය නැරඹිය හැකියි. තවද ඩයලොග් view app එක හරහාද channel I වෙබ් පිටුව හරහාද PO TV Go මොබයිල් ඇප් එක හරහාද නැරඹිය හැකියි. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගන්නට අපව subscribe කරලා බෙල් එකම click කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.